හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලා මගේ කලින් vlog එක බැලුවා නම් දන්නවා ඇති අපි මේ කොහෙද ඉන්නේ කියලා. කලින් vlog එකේ පොරොන්දුනා වගේම මේ සකිවල ගෙවුණු දෙවෙනි දවසේ ලස්සන මතකයන් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් ඉස්සෙල්ලාම අපි ආවේ හොටෙල් එක තියෙන බිල්ඩින් එකේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන ෂොප් එකකට. එතන තියෙන්නේ මියසකි වලට ආවේනික ස්වීට්ස් වර්ග. මම ඔයාලට කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා වගේ ජපානයේ එක එක පැති වලට ආවේනික කෑම වර්ග තියෙනවනේ. ඉතින් මියසකි වලට ආවේනික පළතුරක් තමයි අඹ කියලා කියන්නේ. ඉතින් අඹ වලින් හදපු එක එක ස්වීට්ස් වර්ග ගොඩක් අපිට මේ ෂොප් එකේ දකින්න හම්බුණා. මේ ලස්සන චූටි කීටැක්ස් මේ ෂොප් එකේම තමයි තිබ්බේ. ඉතින් ඊළඟට අපි යන්න හිතාගෙන ඉන්නේ උදේට කෑම ගන්න. එහෙනම් අපි එතෙන්ට ගිහිල්ලා ආයෙමත් ඔයාලව හම්බෙන්නම්. යන අතරමඟ අපිට මෝස් බර්ගර් එකක් හම්බුණා. ඉතින් අපි අද එතනින් තමයි උදේට කෑම ගන්න. මායි හස්බන්ඩ්ුයි ගොඩක් මාස බර්ගර් තියෙන ෂොප් එකක් තමයි මේ මෝස් බර්ගර් කියලා කියන්නේ. ඉතින් අපි උදේට ගත්තේ මෙන්න මේ ටික. උදේට කෑම කාලා අද අපි යන්න ප්ලෑන් කරගෙන ඉන්න තැනට යන්න පිටත් වුණා. මොහොත කියන්නේ මං ආසම දෙයක්. ඉතින් මේ ගමන යන අතරමඟ දිගටම අපිට මොහොත තමයි දකින්න හම්බුනේ. ඔන්න දැන් අපි අද දවසේ යන්න ප්ලෑන් කරගෙන හිටිය පළවෙනි තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට කියන්න බැරි වුණානේ අද අපි කොහෙද යන්න හිතාගෙන හිටියේ කියලා. ඉතින් අද අපි පළවෙනියෙන්ම ඇවිල්ලා ඉන්නේ සන්මෙස්සේ නිචිනන් කියන තීම් පාක් එකට. ටිකට්ස් ගත්තට පස්සේ මෙතනින් ටිකක් උඩට ගියාපුවම තමයි කාර් පාකින් එක තියෙන්නේ. ඉතින් එතන ඉඳලා අපිට යන්න තියෙන්නේ පයින්. පයින් යන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් ගෝ කාට් එකක් අරගෙන උඩට වෙනකල්ම යන්න පුළුවන්. ඉතින් අපි දෙන්න ආදාවේ ටිකක් ඇවිදින්න නිසා ගෝ කාට් එකක් ගන්නෙ නෑ. මේ තීම් පාක් එක තියෙන්නේ මුහුද ළඟම නිසා මෙතන ඉඳලා බලද්දී හරිම ලස්සන view එකක් තමයි තියෙන්නේ. ඒ වගේම හරිම calm feeling එකක් තමයි අපිට දැනෙන්නේ. අද උදේ ඉඳලා වැහිබර කාලගුණයක් තිබුණට මෙතෙන්ට ආවට පස්සේ නම් වැස්ස තිබුණේ නැහැ. ඒක නිසා අපිට කැමති විදිහට මෙතන ටිකක් කාලය ගත කරන්න අවස්ථාව හම්බුණා. ඉතින් මට ඔයාලට මෙතන තියෙන විශේෂත්වය කියන්න බැරි වුණානේ. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ මොයි කියන ස්ටැචුස්. මෙතන ස්ටැචුස් 7ක් තියෙනවා. ඉතින් මෙයාලා විශ්වාස කරනවා මේ ස්ටැචුස් වලින් එයාලට වාසනාව ගෙනල්ලා දෙනවා කියලා. ඉතින් මෙතෙන්ට එන ගොඩක් අය මෙයාලගේ බලාපොරොත්තු ගැන හිතලා විශ් එකක් කරන්න අමතක කරන්නේ නැහැ. මේ හැම ස්ටැචු එකකටම තේරුමක් තියෙනවා. ඉතින් මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් Google එකේ ඇති තරම් මේ ගැන විස්තර හොයාගන්න. ඉතින් ඊළඟට අපි ආවේ මෙන්න මේ ඔන්චිල්ලාව තියෙන තැනට. මෙතෙන්ට වෙලා මුහුද දිහා බලාගෙන උන්චිල් පදින්න වගේම ලස්සන ෆොටෝස් ගන්නත් පුළුවන්. මෙන්න මේ ස්ථානයට කියන්නේ කොයිබිතුන ඔකා කියලා. ඉතින් මෙයාලා විශ්වාස කරනවා කපල් එකක් එකතු වෙලා මේ බෙල් එක ගැහුවාම එයාලගේ අනාගතේ සුබ වෙනවා කියලා. මේ ස්ටැචුස් වලට කියන්නේ වොයන් ස්ටැචුස් කියලා. ඉතින් මෙතනත් හරිම ලස්සන තැනක් තමයි ෆොටෝස් ගන්න. ඉතින් මං ඔයාලට කලිනුත් කිව්වා වගේ මෙතන ලස්සන තැන් නිර්මාණය කරලා තියෙනවා. එන අයට ලස්සන ෆොටෝස් එහෙම ගන්න. ඒ වගේම තමයි මෙතන තියෙන සීනරි එක පුදුමාකාර ලස්සනක් තියෙන්නේ ඇත්තටම දකිද්දි. ඊළඟට අපි ආවේ මෙතන තියෙන මේ පුංචි මියුසියම් එකට. ඉතින් මෙතන තියෙන තවත් ඇට්‍රැක්ෂන් එකක් තමයි මේ මියුසියම් එක. මේක ඇතුළේදී ඔයාලට දැක බලා ගන්න පුළුවන් ලෝකයේ විවිධ රටවලින් එකතු කරපු කෘමි සතුන්ගේ එකතුවක්.
මේ සන්මෙසි නිජිනන් කියන තැන තියෙන ලස්සන ග්‍රවුන්ඩ් ආර්ට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ආර්ට් එක හදලා තියෙන්නේ සමනලෙක්ගේ හැඩයට. අපි දෙන්න මෙතෙන්ට වෙලා ටික වෙලාවක් ගත කරලා ඊළඟට යන්න ප්ලෑන් කරගෙන ඉන්න තැනට යන්න පිටත් වුණා. අපි මේ ඇවිල්ලා ඉන්නේ මියසකි වල තියෙන තවත් ෆේමස් තැනකට. ඉතින් මෙතෙන්ට කියන්නේ උදුජින්ගු කියලා. උදුජින්ගු කියලා කියන්නේ මියසකි වල තියෙන ශින්තෝ ආගමට අයත් කෝවිලක්. කලිනුත් මං ඔයාලට කිව්වා වගේ අපිට මියසකි යන ප්‍රධානම හේතුව උනේ මෙන්න මේ ලස්සන මුහුද. කලින් vlog එකේ මං ඔයාලව එක්ක ගියේ ලස්සන බීච් එකක් බලන්නනේ. ඉතින් මෙතන බීච් එකක් නැති වුණාට ලස්සන view point එකක් තියෙනවා. ඊළඟට අපි යන්නේ මේ දේවාලයේ ප්‍රධාන ශාලාවට. ඉතින් මේ ශාලාව පිහිටලා තියෙන්නේ කඳු බෑවුමක මුහුදු පැත්තට මුහුණලා. මේ ස්ථානයේ තියෙන විශේෂත්වය තමයි ස්වාභාවිකව පිහිටලා තියෙන ගල් ගුහාවක තමයි මේ ශාලාව නිර්මාණය කරලා තියෙන්නේ. මෙතෙන් තියෙන ගොඩක් අය විනෝද වෙන්න කරන දෙයක් තමයි මෙතන තියෙනවා පුංචි මැටි බෝල මිලදී ගන්න. ඉතින් මේ මැටි බෝල වලින් කරන්නේ අර ඉබ්බෙක් හැඩයට තියෙන ගල උඩ රවුමක් හදලා තියෙන්නේ. අන්නේ රවුම ඇතුළට වැටෙන විදිහට විසි කරන එක. ඉතින් මෙයාලා විශ්වාස කරනවලු මේ රවුම ඇතුළට වැටුණොත් එයාලගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා. ඉතින් අපිට මෙතෙන්දිත් හම්බුණා උදේ ගියා වගේම කුම්මුතෝ වලට ආවේනික කැලි වර්ග තියෙන ෂොප් එකක්. ඉතින් මේ තැන් දෙකේ ටිකක් ඇවිදලා කරලා බලන්න දේවල් තියෙන නිසා අපි දෙන්න අද යන්න ප්ලෑන් කරගෙන හිටියේ මේ තැන් දෙකට විතරයි. ඉතින් මගේ ආසම පළතුර තමයි අඹ. හොටෙල් එකට යන අතරමඟ අපි දෙන්න උදේ ගත්ත මැංගෝ කේක් කියන එක බොක්ස් එකක් කඩලා ඒකේ රස බැලුවා. ඇත්තටම පෙනුම වගේම තමයි රසත්. ඉතින් මං ඔයාලට කලිනුත් කිව්වා වගේ මේ ජපානයේ සමයක කාලෙනේ. ඒක නිසා තමයි තාමත් එළිය තියෙන්නේ. ඉතින් දැන් වෙලාව 6ට විතර ඇති. ඉතින් තාම රැට කෑම ගන්නත් වෙලාව තියෙන නිසා අපි හිතුවා හොටෙල් එකවට ටිකක් ඇවිදින්න. ඉතින් ඊළඟට අපි ආවේ අපේ හොටෙල් එක ඉස්සරහම තියෙන අමු ප්ලාසා කියන shopping mall එකට. මෙතනත් අපිට ආස හිතෙන විදිහේ කෑම තියෙනවා. ඉතින් අපි දෙන්න ටිකක් සැලට කෑම කමු කියලා තමයි අද හිතාගෙන හිටියේ. ඉතින් ඒකට හරියන විදිහේ කෑම අපිට හම්බුනොත් අද අපි රැට මෙතනින් කෑම ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් shopping mall එක ඇතුලේ ටික වෙලාවක් ඇවිදලා ඊළඟට අපි ආවේ shopping mall එකේම rooftop එකට. ඔයාලට පේනවා වගේ city එකේ view එක මෙතෙන්ට මාරම ලස්සනට පේනවා. ඉතින් මේ rooftop එකේ ඉස්කෝලේ ළමයි වගේක් ඇවිල්ලා හිටියා. ඉතින් එයාලට disturb කරන එක හරි නැහැනේ. එහෙම disturb වෙන්නේ නැති වෙන විදිහට අපි දෙන්න වීඩියෝ කළා. ඉතින් ඒක නිසා වටේම පෙන්වන්න විදිහක් නැහැ. මේ ටිකේම අපි දෙන්න එළියෙන්නේ කෑම ගත්තේ.
ඉතින් ඒක නිසා දෙන්නටම හිතුණා ටිකක් සැරට මොනවා හරි කන්න තිබුණොත් හොඳයි කියලා. ඉතින් ඒක නිසා තමයි අපි දෙන්නා මේ රාමෙන් රෙස්ටුරන්ට් එක හොයාගෙන මෙතෙන්ට ආවේ. බලන්නකෝ ඒකේ පාට. මේකේ මෙහෙම පාට තිබුණට ලංකාවේ කෑම තරම් නම් සැර නැහැ. ඉතින් අපි දෙන්න ඒ වුණාට ගොඩක් ආසාවෙන් තමයි මේ රාමෙන් එක කෑවේ. එහෙනම් ආයෙමත් අලුත් vlog එකකින් ඔයාලව හම්බෙන්න එනකල් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. සයෝනාරා.